සුබ දවසක් සියලුම දෙනාට. අපි පසුගියදා කතා කළා සැලසුම්කරණය යනු කුමක්ද පිළිබඳව සහ අපි සැලසුම්කරණය පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා. ඒ අනුව අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘති සැලසුම්කරණය පිළිබඳව. ව්‍යාපෘතියක් යනු කුමක්ද පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ව්‍යාපෘතික ලක්ෂණ සහ ව්‍යාපෘති ජීවන චක්‍රය නැත්නම් අපි කියන ප්‍රොජෙක්ට් සයිකල් කියලා. විශේෂයෙන්ම මේ කරුණ ඔබට ඉතාමත් වැදගත් වෙයි ක්‍රම සම්පාදන සේවා සීමිත තරඟ විභාගයට. එහෙනම් හැම දිනකටම ඉල්ලා සිටිනවා Plan in LK YouTube channel එක subscribe කරන්න. එතකොට පුළුවන් අපිට ඉදිරියේදීත් සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය විෂය කරුණු පිළිබඳව කතා කරන්න. එහෙනම් අපි කෙලින්ම අද දවසේ මාතෘකාවට යමු. ව්‍යාපෘති සැලසුම්කරණය. ව්‍යාපෘති සැලසුම්කරණය කියලා කියන්නේ ඇත්තටම අපි හඳුනා ගන්න විවිධ වැඩසටහන්, ඒ වගේම ව්‍යාපෘති සංකල්ප ක්‍රමානුකූල ලෙස ව්‍යාපෘතියක් ලෙස සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම කියන කාරණාවලට තමයි අපි ව්‍යාපෘති සැලසුම්කරණය කියලා කියන්නේ. එතකොට ව්‍යාපෘති සැලසුම්කරණය ගැන කතා කරනකොට අපිට ව්‍යාපෘතියක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕනේ. එතකොට ව්‍යාපෘතියක් කියන්නේ මොකක්ද? ව්‍යාපෘතියක් කියලා කියන්නේ නිශ්චිත ප්‍රතිඵලයක් ලබා කර ගැනීම සඳහා නැත්නම් නිශ්චිත ප්‍රතිඵලයක් නිශ්චිත ඉලක්කයක් ළඟා කර ගැනීම සඳහා සම්පූර්ණ කරන්න ඕන කාර්යයන් අනුපිළිවෙලක් කියලා තමයි අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ. වෙන විදිහකින් කියනොත් අපි ව්‍යාපෘතියක් යන්න නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් සහිත ඕනෑම తాවකාලික උත්සාහයකට තමයි ව්‍යාපෘතියක් කියලා කියන්නේ. එතකොට ඔබට පැහැදිලි වෙන්න ඕන ව්‍යාපෘතික අනිවාර්යයෙන් නිශ්චිත ආරම්භයක් තියෙන්න ඕන, නිශ්චිත අවසානයක් තියෙන්න ඕන, මේ අතර ක්‍රියාවලියක් තියෙන්න ඕන. ඒ වගේම ව්‍යාපෘති ඒ සංකීර්ණ භාවය අනුව මේ ව්‍යාපෘති ඊටම කුඩා ව්‍යාපෘති වෙන්න පුළුවන් මූල්‍යමය පැත්තෙන්, යෝග විශාල ව්‍යාපෘති වෙන්න පුළුවන් මහා පරිමාණ. සමහර ව්‍යාපෘති ඊටමත් කෙටි කාලයක් ක්‍රියාත්මක වෙන්නේ. සමහර ව්‍යාපෘති අවුරුදු වසර වගේ කාලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඇතැම් ව්‍යාපෘති වසර කිහිපයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අන්නේ ව්‍යාපෘති සංකීර්ණ භාවය අනුව මේ ව්‍යාපෘතිය තනි පුද්ගලයෙක් කරන දෙයක් වෙන්න පුළුවන්. තනි පුද්ගල ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. ඒ වගේම සිය දහස් ගාණක් කරන ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. එතකොට ඒ ව්‍යාපෘතිය විවිධයි, විවිධාකාර ස්කේල් වලින් විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත වෙනවා. ඔබ දකිනවා ඇති ව්‍යාපෘති අපිට ඒ වගේ ව්‍යාපෘති හමු වෙනවා. එතකොට ව්‍යාපෘතියක් කියන්නේ වෙළඳපොළ තියෙන ඉල්ලුම නැත්නම් පාරිභෝගික ඉල්ලුම, ඒ වගේම අපේ සංවිධානයේ අවශ්‍යතා නැත්නම් අපේ ආයතනයේ අවශ්‍යතා, ඒ වගේම තාක්ෂණික දියුණුව, එහෙම නැත්නම් නෛතික අවශ්‍යතා, මේ වගේ විවිධ අවශ්‍යතා මත තමයි මේ ව්‍යාපෘති බිහි වෙන්නේ. කොට ව්‍යාපෘති බිහි වෙන්නේ ඔන්න හේතු නිසා විශේෂයෙන්ම අපි රාජ්‍යංශයේදී අපි හඳුනා ගන්න ගැටලු වලට විසඳුම් විදියට ව්‍යාපෘති යෝජනා කරනවා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි අපිට තියෙන විභවතා, අපිට තියෙන සම්පත් උපයෝජනය කරන්නත් අපි ව්‍යාපෘති සකස් කරනවා රාජ්‍යංශයේ. ඒ කරුණු දෙක පිළිබඳව ඔබ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. හොඳයි, එහෙනම් ව්‍යාපෘතියක ලක්ෂණ මොනවද? ව්‍යාපෘතියක පැහැදිලි ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. අපි කලින් කතා කරා. එතකොට මේ පැහැදිලි ආරම්භයක් හා අවසානයක් අතර සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි ව්‍යාපෘතිය කියන්නේ. ඒ වගේම ව්‍යාපෘතියකට අලුත් දෙයක් නිර්මාණය කරා කියලා කියනවා. ව්‍යාපෘතියක් අලුත් දෙයක් නිර්මාණය කරනවා කියන්නේ. මොකද්ද මේ කියන්නේ? ව්‍යාපෘතියක් අපි නැති දෙයක් තමයි ඇති කරන්නේ. අපි උදාහරණයක් විදිහට ගමු පාලමක්. පාලමක් නැහැ එතන. නැත්තම් පාලම තියෙන පාලම විනාශ වෙලා. අපිට අලුතෙන් පාලම හදන්න ඕන. නැති දෙයක් හදනවා. ඒක සරල උදාහරණයක්. අපි හිතමුකෝ වෙනත් ව්‍යාපෘතියක් අපි සංකල්ප ගොඩනගලා අපි ව්‍යාපෘති සංකල්පයක් ගොඩනගලා සකස් කරන ව්‍යාපෘතිය. ජීවනෝපාය ව්යාපෘතිය. මේ ගමට මෙන්න මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා නිෂ්පාදනය මේ අපි කාන්තා උදාහරණයක් විදිහට අපි කාන්තා මූලික පවුල් ඉලක්ක කරගෙන මේ කාන්තාවන් කණ්ඩායමක් සම්බන්ධ කරගෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන නිෂ්පාදන ව්‍යාපෘතිය. එතකොට අන්න ඒක එහෙම ව්‍යාපෘතියක් නෑ. අපි අලුත් දෙයක් නිර්මාණය කරන්නේ. අපි අලුතෙන් හිතනවා මේ ව්‍යාපෘතිය මෙහෙම වෙයි කියලා. මේ ව්‍යාපෘතිය මේ වගේ බලාපොරොත්තු තියෙයි කියලා. ඒක නිසා අපි කියනවා නිතරම ව්‍යාපෘතියක් අලුත් දෙයක් නිෂ්පාදනය කරනවා. සුවිශේෂී දෙයක් නිෂ්පාදනය කරනවා කියලා. ඒ වගේම ව්‍යාපෘතික ලක්ෂණයක් තමයි ව්‍යාපෘතියේ සීමා මායිම් තියෙන බවුන්ඩරිස් තියෙනවා. මොනවද මේ බවුන්ඩරිස්? මොනවද මේ සීමාවන්? විශේෂයෙන්ම කාලය. ඊටමත් වැදගත් කරුණක්. ව්‍යාපෘතික යම් නිශ්චිත කාලයක් තුල ආරම්භ වෙලා අවසන් වෙන්න ඕන. ව්‍යාපෘතික නිශ්චිත කාලයක් තියෙනවා. ඒක සීමාවක්. ඒ වගේම ව්‍යාපෘතියට අවශ්‍ය මූල්‍යකරණය සීමාවක්. අපිට විශේෂයෙන්ම තියෙන සීමාවන් මේවා. මේ මුදල් සීමාවක් තුල කරන්න ඕන. අසීමිත ලෙස මුදල් වියදම් කිරීමේ හැකියාවක් නැහැ.
අපිට වෙන් කරපු ඇස්තමේන්තුවක් තියෙනවා අපි සකස් කරගත්ත අපිට වෙන් වෙච්ච බජට් එකක් තියෙනවා අපි ඒ තුල කළමනාකරණය කර ගන්න ඕන. මේක සීමාවක්. ඒ වගේම ගුණාත්මක භාවය සහ මේ ව්‍යාපෘති තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වයට අපි සීමාවන් තියෙනවා. අපි ව්‍යාපෘති වාර්තාවක හඳුනා ගන්නා ක්‍රියාකාරකම් ඒ සීමාව තුළ තමයි අපි ක්‍රියාත්මක කරන්න වෙන්නේ. අපිට ඕන විදියට අපිට හිතෙන විදියට ඒ අවස්ථාවලදී ව්‍යාපෘති වෙනස් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒක තමයි ව්‍යාපෘතික ලක්ෂණ. ඒ වගේම ව්‍යාපෘතියක් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් නෙවෙයි කියලා කියනවා. ඒක ලක්ෂණය. അപ്പോൾ නිශ්චිත කාර්යයන් ඉටු කරන්න තමයි අපේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ව්‍යාපෘතියෙන් නිතරම ව්‍යාපාරයක් විදිහට ක්‍රියාත්මක වෙන දෙයක් නෙවෙයි. සාමාන්‍ය පෞද්ගලික අංශයේ ඒ වගේ ව්‍යාපෘතියක් තියෙන්නත් පුළුවන්. නමුත් බොහෝ විට අපි රාජ්‍ය අංශය ගන්නකොට අපි මේක ව්‍යාපාරයක් කියලා සලකන්නේ නැහැ. අතරම මොකද සේවා සැපීමක් මෙතනදි සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා ව්‍යාපෘතික ලක්ෂණයක් විදිහට ව්‍යාපෘතියක් කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් නොවේ කියලා. හොඳයි. එහෙනම් අපිට ඉතාමත් වැදගත් වෙන කාරණාවක් තමයි ව්‍යාපෘති ජීවන චක්‍රය. ව්‍යාපෘතිය චක්‍රයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. ව්‍යාපෘතියේ ජීවන චක්‍රයක් තියෙනවා. චක්‍රයක් කියලා කියන්නේ මොකක්ද? ඒක නැවත සිද්ධ වෙනවා. චක්‍රාකාරව සිද්ධ වෙනවා. චක්‍රීයව සිද්ධ වෙනවා. එහෙනම් ව්‍යාපෘතියක් විශේෂයෙන්ම චක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපෘතියට ජීවන චක්‍රයක් තියෙනවා කියලා අපි හඳුන්වනවා. එතකොට මොකද්ද මේ ව්‍යාපෘති චක්‍රය? මුලින්ම ව්‍යාපෘති සංකල්ප හඳුනා ගැනීම. ඊළඟට ව්‍යාපෘතිය පිළියෙල කිරීම. අපි මේ ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ මෙන්න මේ අවස්ථාවේ. ඒ වගේම ඊළඟට ව්‍යාපෘතිය තක්සේරු කිරීම. අපි ඉස්සරහට කතා කරමු මොනවද කියන්නේ. අනෙක් කාරණාව තමයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම. ඊළඟට ව්‍යාපෘතිය මෙහෙයවීම නැත්නම් ඇදහිීම. අවසානයක ව්‍යාපෘතිය නිම කිරීම. ඒකට නැවත මේ ව්‍යාපෘති චක්‍රයක් විදිහට ක්‍රියාත්මක කරනවා. නැවත අපි ව්‍යාපෘති සංකල්ප හඳුනා ගන්නවා. ඊළඟ නැවත අපි ව්‍යාපෘති වාර්තා පිළියෙල කරනවා. නැවත තක්සේරු කරනවා. නැවත ක්‍රියාත්මක වෙනවා. නැවත මෙහෙයුම් හැගෙවුම් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒකට මේක චක්‍රීයව සිද්ධ වෙන නිසා මේක එක ක්‍රියාවලියකින් අවසන් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ ව්‍යාපෘති ජීවන චක්‍රයක් කියලා. ව්‍යාපෘති චක්‍රීයව ක්‍රියාත්මක වෙනවා කියන කාරණා. හොඳයි. එහෙනම් අපි බලමු හඳුනා ගැනීම කියන්නේ මොකක්ද කියන්නේ. ව්‍යාපෘති ජීවන චක්‍රයේ ව්‍යාපෘතියක ඊටාත්ම වැදගත්ම කාරණාව. මම විශේෂයෙන්ම සලකනවා අතිශයින්ම වැදගත්ම කාරණාව වෙන්නේ හඳුනා ගැනීම. එතකොට මොකද්ද මේ හඳුනා ගැනීම කියන අවස්ථාවේදී සිද්ධ වෙන්නේ? අපි අපේ ගැටලු निराකරණය කරගන්න, අපේ ගැටලුවක් निराකරණය කරගන්න, අපේ විභවතාවයකින් ප්‍රයෝජනයට ගන්න අපි ව්‍යාපෘතියක් හඳුනා ගන්න. අපි නිශ්චිතව නිවැරදිව ව්‍යාපෘතිය හඳුනා ගන්න ඕන. නැත්තම් අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බෑ. අපිට මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ ඇති පළක් නැහැ. ඒ නිසා ව්‍යාපෘතියක් අපි බාධාවකින් තොරව ක්‍රියාත්මක කරගන්න. මොකද්ද තියෙන අවදානම? කවුද පාර්ශවකරු? මොකද්ද අපේ ව්‍යාපෘතියේ ඉලක්කය? මොනවද අපි මේකෙන් කරන්නේ? කියන සියලුම කාරණා පිළිබඳව අපි මේ අවස්ථාවේදී හඳුනා ගැනීම අවස්ථාවේදී සලකා බලන්න ඕන. ඒ අනුව තමයි අපිට ඊටාත්ම සාර්ථක ව්‍යාපෘතියක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම අපි ගැටලු අධ්‍යයනයකින් ව්‍යාපෘති හඳුනා ගන්නවා නම් ගැටලු ගස වගේ සංකල්පයක් පාවිච්චි කරලා අපිට ව්‍යාපෘති හඳුනා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ ටූල්ස් තව කිහිපයක්ම තියෙනවා. එහෙම නැත්නම් අපි විභවතාවයකට ව්‍යාපෘතියක් ලිව්වත් අපි මේ සියලුම කාරණා පිළිබඳව මේ හඳුනා ගැනීම අවස්ථාවේදී අවධානය යොමු කරන්න ඕන. ඊළඟට ව්‍යාපෘති ජීවන චක්‍රයේ දෙවෙනි අවස්ථාව තමයි ව්‍යාපෘති වාර්තා පිළියෙල කිරීම. අපි කියන ප්‍රොජෙක්ට් ප්‍රිපරේෂන් කියන එක. මේකට ඉතාම වැදගත් ස්ථානයක් හිමි වෙනවා. මොකද මේ ව්‍යාපෘති වාර්තාව පිළියෙල කරන ව්‍යාපෘති වාර්තාව තමයි අපි ඉදිරියේදී අනුමැතිය සඳහා යොමු කරන්නේ. නැත්නම් මුදල් ප්‍රතිපාදන සකස් කර ගැනීම සඳහා යොමු කරන්නේ. ඒකට ව්‍යාපෘති වාර්තාව නිසි පරිදි සකස් කරගෙන නැත්නම් නිසි පරිදි පිළියෙල කරගෙන නැත්නම් අපි හඳුනාගත්ත ගැටලුව කොයිතරම් හොඳ වුණත් අපිට මේ සඳහා අනුමැතියක් ලබා ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි නිවැරදිව ව්‍යාපෘති වාර්තාව පිළියෙල කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ව්‍යාපෘති වාර්තාව පිළියෙල කරනවා කියන අවධියේදී තමයි අපි අර හඳුනාගත්ත ව්‍යාපෘති සංකල්ප. අපි ඇත්තටම සංකල්ප හඳුනගන්න ව්‍යාපෘති concepts. අන්නේ සංකල්ප නිශ්චිතව ක්‍රියාකාරී සැලැස්මක් විදියට සහ වාර්තාවක් විදියට සකස් කරන එක තමයි ව්‍යාපෘති වාර්තාවකදී සිද්ධ වෙන්නේ. ව්‍යාපෘති වාර්තාවක අඩංගු යුතු කරුණු රාශියක් තියෙනවා. අන්නේ කරුණු අපි ඉදිරි පාඩමකදී කතා කරමු. ඒ අනුව ව්‍යාපෘති සංකල්පය අපේ හිතේ හටගත්ත ව්‍යාපෘතිය අපි ව්‍යාපෘති වාර්තාවක් විදියට පොතකට කොළයකට ගන්න එක තමයි ව්‍යාපෘතිය පිළියෙල කරනවා කියලා කියන්නේ. එතකොට මේ ව්‍යාපෘති පිළියෙල කරන අවස්ථාවේ අවසානයේ තමයි අපි ශක්්‍යතාවය සිද්ධ වෙන්නේ. අපි ශක්්‍යතා වාර්තාවක් සකස් කරනවා. අපි ශක්්‍යතා අධ්‍යයනය අධීර කීපයක් යටතේ කතා කරනවා. විශේෂයෙන්ම මූල්‍ය ශක්්‍යතාවය, ආර්ථික ශක්්‍යතාවය,
තාක්ෂණික ශක්්‍යතාවය, සමාජ ශක්්‍යතාවය, පාරිසරික ශක්්‍යතාවය මේ විදිහට ශක්්‍යතා ප්‍රධාන අංශ කිහිපයක් යටතේ අපි කතා කරනවා. අපිට ඒ ව්‍යාපෘති අනුව එම අංශ යටතේ අපි ශක්්‍යතා අධ්‍යයනයන් සිදු කරන්න ඕනේ. මේ ශක්්‍යතා අධ්‍යයනයන් මේ ව්‍යාපෘතිය පිළියෙල කිරීමේ අවසාන අවස්ථාවෙන් තමයි අපි සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ. ව්‍යාපෘති චක්‍රයේ ඊළඟ අවස්ථාව තමයි ව්‍යාපෘති තක්සේරු කිරීම. ව්‍යාපෘති තක්සේරු කරනවා කියන්නේ මොකක්ද? මේකට අපි කියනවා ඇප්‍රේසල් කියලා. එතකොට මම ඉස්සෙල්ලා සඳහන් කළා ව්‍යාපෘති වාර්තා සකස් කරාම මේ අවසාන අධීරයේදී අපි ශක්්‍යතා අධ්‍යයනයන් කරනවා. එතකොට අපි ඒක ඇතුළත් කරන ව්‍යාපෘති වාර්තාවට. එතකොට මේ ශක්්‍යතා අධ්‍යයනයේදී සිදු කළ විශ්ලේෂණ සියල්ල නැවත අධ්‍යයනය කළ සහතික කර ගැනීම තමයි ව්‍යාපෘති තක්සේරුකරණයේදී සිද්ධ වෙන්නේ. ශක්්‍යතා අධ්‍යයනයේදී අපි හඳුනාගත්ත කරුණු අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා සත්‍යද? ඒවා නිවැරදිද? කියන එක තහවුරු කර ගැනීම තමයි මේ ව්‍යාපෘති තක්සේරු කිරීමේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙහිදී විශේෂයෙන්ම නිවැරදි කිරීම තියෙනවා නම් ආදේශ කිරීම තියෙනවා නම් එහෙම නැත්නම් ඒ වළංගු භාවයේ සහතික කරගන්න පරීක්ෂා කර ගැනීම මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා තක්සේරු කිරීමෙන්. විශේෂයෙන් ව්‍යාපෘතිය තක්සේරු කරනු ලබන්නේ අපිට මේ ව්‍යාපෘතියට අනුමැතිය ලබා දෙන ආයතන වෙනවා. එහෙම නැත්නම් මේ ව්‍යාපෘතියට ෆන්ඩින් කරන ආයතන වෙන්න පුළුවන්. නැත්නම් මුදල් ලබා දෙන ආයතන වෙන්න පුළුවන්. එතකොට මේ ආයතනය තක්සේරු කළ බලනවා මේ ව්‍යාපෘතිය මේ තියෙන කරුණු සත්‍යද? මේ ව්‍යාපෘතිය මේ කියන ප්‍රතිඵල ලැබෙනවද? මේ ව්‍යාපෘතියට අපි අනුමැතිය ලබා දිය යුතුද? අපිට අනුමැතිය දෙන්න පුළුවන් සීමාවද තියෙන්නේ? නැත්නම් අපිට මේකට ව්‍යාපෘතියට මුදල් වෙන් කරන්න පුළුවන්ද? අපේ මුදල් වෙන් කරන්න අවශ්‍ය සීමාවද මේක තියෙන්නේ කියන කාරණා පිළිබඳව මේ ව්‍යාපෘති තක්සේරු කිරීමේදී සොයලා බලන්න. ඊළඟට බලමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කියන අදියර. ව්‍යාපෘති චක්‍රයේ තවත් ඉතාමත් වැදගත් අවස්ථාවක් තමයි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. මොකද අපි ව්‍යාපෘති සකස් කරන්නේ මේ සඳහා ක්‍රියාත්මක කිරීමට තමයි අපි මේ සියලු කටයුතු කරේ. දැන් අපිට ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට මෙහිදී අපි සිද්ධ කරන්නේ ඇත්තටම අපි අපේක්ෂාවන් නැත්නම් අපේ අරමුණු අපේ ඉලක්ක සපුරාලන බවට සාතික කර ගැනීම. අනේ සඳහා කටයුතු කිරීම තමයි ක්‍රියාත්මක කිරීමේදී සිද්ධ වෙන්නේ. නැත්නම් අපේ අරමුණු ඉෂ්ට සිද්ධ කර ගන්න අවශ්‍ය ක්‍රියාවලිය තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම කියන කාරණාවේදී සිද්ධ වෙන්නේ. එතකොට මෙහිදී විශේෂයෙන්ම අපි හඳුර ගන්න ඕන ව්‍යාපෘතියේ සැලැස්මට අදාළව අපි සකස් කරපු ව්‍යාපෘති සැලැස්මට අදාළ ක්‍රියාකාරකම් ඒවා නියමිත කාලසටහනකට අනුව වැඩ බෙදලා දීලා ඒවේ අයවැය, පිරිවැය ඇස්තමේන්තු කරණය කරලා ඒක මෙහෙයුම් කටයුතු කිරීම සහ ඇගීම් කටයුතු සිදු කිරීම තමයි මේකදී සිද්ධ වෙන්නේ. කොට ව්‍යාපෘතිය නියමිත වගකීම් බෙදාගත්ත විදිහට ඒ අනුමත සීමාවන් මූල සීමාවන් තුල මෙහෙයුම් කරණය කරලා අපි ක්‍රියාත්මක කරලා ඒක ඇගීම් කටයුතු සිදු කිරීම කියන කාරණා කිහිපෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අධීරයේදී සිද්ධ වෙනවා. ඊළඟ අවස්ථාව තමයි මෙහෙයුම් හා ඇගීම් නැත්නම් අපි කියන මොනිටරින් ඇන්ඩ් ඉවලුවේෂන් කියලා. විශේෂයෙන්ම ක්‍රම සම්පාදන සේවයේ නිලධාරීන්ට පැවරෙන කාර්යයක් මේක මෙහෙයුම් හා ඇගීම්. මම ඉස්සෙල්ලා සඳහන් කළා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අධීරයේදීම අපි අධීක්ෂණ කටයුතු කරනවා මෙහෙයුම් කටයුතු සිදු කරනවා. එතකොට මෙහෙයුම් හා ඇගීම් සඳහා ව්‍යාපෘති කළමනාකරුට විශේෂ කාර්යභාරයක් මේක විදිහට පැවරලා තියෙන්නේ. එතකොට අපේ සැලැස්මට අනුව හැම දෙයක්ම නිවැරදිව සිද්ධ වෙනවද? නිවැරදි දිශානතියට අනුව සිද්ධ වෙනවද? නිවැරදි ඉලක්ක සපුර ගන්න බවට අපිට තහවුරු වෙනවද කියන කාරණා මෙහෙම හැගීම් ක්‍රියාවලියදී අපි සිද්ධ කරන්න ඕන. විශේෂයෙන්ම හැගීම් නැත්නම් ඉවැලුවේෂන් කියන එක අපි කාණ්ඩ තුනක් යටතේ හඳුනා ගන්නවා. පෙර හැගීම, මැදි හැගීම හා පසු හැගීම කියලා. ඒකට පෙර හැගීම කියන්නේ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පෙර සිද්ධ කරන ඇගීම පිළිබඳ සොයලා බලලා කටයුතු කිරීම. මැදි ඇගීම කියන්නේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන අතරතුර මේ අර මම කිව්වා වගේ නිවැරදිව මේ සිද්ධ වෙනවද කියන කාරණා පිළිබඳ ඇගීමක් කරන එක සහ අපේ ඉලක්ක පිළිබඳව අවධානය යොමු කරලා ඒවා සපුර ගන්න පුළුවන් කියන ඇගීම් කරන එක. විශේෂයෙන්ම මෙන්න මේ අවස්ථාවේදී අපිට හැඟී යනවා නම් අපේ නිවැරදි ඉලක්ක සපුරා ගන්න බැරි විදියට ව්‍යාපෘති යන්නේ තවදුරටත් ව්‍යාපෘති වෙනස්කම් සිද්ධ කරන්න ඕන කියලා අපිට ඒ කටයුතු මේ අවස්ථාවේදීම සිද්ධ කරගන්න පුළුවන්. එහෙම කළා අපිට නැවතත් ව්‍යාපෘතිය සක්‍රියව අපේ පාලනයේ නැත්නම් අපේ ටයිම්ලයින් එකේ නැත්නම් අපේ ඉලක්ක වලට ගලපගෙන කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒකෙන් පසු ඇගයුම කියන්නේ ඇත්තටම ව්‍යාපෘතිය අවසන් වුණාට පස්සේ සිදු කරන ඇගයුම. දැන් ව්‍යාපෘතිය අවසන්. නමුත් ඒ ව්‍යාපෘතිය අවසන් වුණා කියලා අපේ කාර්යභාරය අවසන් වෙන්නේ නැහැ. පළවෙනි කාරණා.
ව්‍යාපෘති අවසන් වුණාට පස්සෙත් අපිට කාර්යභාරයක් තියෙනවා. ඒ කොහොම වෙතත් මේ වගේ ව්‍යාපෘති අපි තව ඉදිරියේදී කරන්න පුළුවන්. නැත්නම් අපි ඉදිරි වෙනත් ව්‍යාපෘති වලට මෙහි බලපෑම් පිළිබඳ අධ්‍යයනය අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි ව්‍යාපෘති අවසන් වුණාට පස්සේ ව්‍යාපෘති කොහොමද අපි ඉලක්ක ඉටු කරගත්තේ? ව්‍යාපෘති සාර්ථකුනේ කොහොමද? අසාර්ථකුනේ කොහොමද? මොනවද තිබුණ ගැටලු? මොනවද ගත්ත විසඳුම්? ඒ විසඳුම් ප්‍රතිඵලදායක වුණාද? මේ කියන කාරණා පිළිබඳව සියල්ල පිළිබඳව අපි ඇගීමක් කරනවා. ඒ ඇගීම් වාර්තාව ඉතාමත් වැදගත් වෙනවා අපේ ඉදිරි තීරණ ගන්න, ඉදිරි සැලසුම් සකස් කිරීම සඳහා. ව්‍යාපෘතිය අවසන් කිරීම, ව්‍යාපෘති චක්‍රයේ අවසන් අවස්ථාව, ව්‍යාපෘතිය අවසන් කිරීම කියන කාරණාව ඇත්තටම ඉතාමත්ම වැදගත් කාරණාවක්. අපේ වැඩි අවධානයක් යොමු වෙන්නේ නැති. නමුත් ව්‍යාපෘති චක්‍රයේ මේ සඳහා අවස්ථාවක් ඇතුළත් කරලා තියෙනවා. මොකද ව්‍යාපෘතියක් සමහර විට අපි ක්‍රියාකාරකම් ටික අවසන් වුණ පමණින් ව්‍යාපෘතිය අවසන් වීමක් සිදු වෙන්නේ නැහැ. ඇතැම් විට ක්‍රියාකාරකම් අවසන් වුණාට පස්සේ තමයි ව්‍යාපෘති ප්‍රතිඵල ගලාගෙන යන්න පටන් ගන්න. ඒ සඳහා විශේෂ කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම ඇතැම් ව්‍යාපෘතිවල ව්‍යාපෘති අවසන් වුණත් සමස්තයක් විදිහට සම්පූර්ණ ව්‍යාපෘති අවසන් වුණත් ඒ ව්‍යාපෘතිය නඩත්තු කරගෙන යන්න, ඒ ව්‍යාපෘතියේ ඉදිරි පරිපාලන කටයුතු ඒව සඳහා යම්කිසි කාර්යභාරයක් පැවරෙනවා. එතකොට මෙන්න මේ කරුණ තමයි අපි ව්‍යාපෘති අවසන් කිරීම කියන කාරණාවදී අත්පත් වෙන්නේ. එතකොට අපිට මේ ව්‍යාපෘති ඉදිරි කටයුතු කරගෙන යන්න යම්කිසි සේවාදායකයෙකුට නැත්නම් යම්කිසි කණ්ඩායමකට නැත්නම් යම්කිසි ආයතනයකට ඒක විධිමත්ව බාර දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ අපි කෙසේද ඒක බාර දෙන්නේ? අපි මොනවද මේකට ඇතුළත් කරන්න කියන කරුණු තමයි ව්‍යාපෘති අවසන් කිරීමේදී අපි සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ. අපි ව්‍යාපෘති අවසන් කිරීමේදී තව කාරණාවක් කරනවා. අපි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට හඳුනා ගන්න විශේෂිත කරුණු විශ්ලේෂණය කිරීම ව්‍යාපෘති අවසන් කිරීම අධිවිධි සිද්ධ වෙනවා. ඒ අනුව අපි ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට යොමු කිරීමත් මේ අවසන් කිරීම අධිවිධි සිද්ධ වෙනවා. ඒ අනුව තමතු වැදගත් අවස්ථාවක් ව්‍යාපෘති අවසන් කිරීම. අපි ව්‍යාපෘති වාර්තාවක විශේෂයෙන් අපලත් කරනවා. අපි ව්‍යාපෘති අවසන් වෙන්නේ කෙසේද? අපි ව්‍යාපෘති අවසන් කරාට පස්සේ අපි වගකීම් කෙසේද බෙදා හරින්නේ? අපි වගකීම් පැවරෙන්නේ කාටද? මොනවද? කියන කාරණා ව්‍යාපෘති වාර්තාවක අපි අතුලත් කිරීම අවශ්‍ය වෙනවා. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති ව්‍යාපෘති චක්‍රය කියන්නේ මොකක්ද? ඒකේ අධීර අවස්ථා මොනවද කියන කාරණා. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා විභාගයට ඔබට මේ කරුණ අවශ්‍ය වෙනවා. මේ පිළිබඳ අවබෝධය අවශ්‍ය වෙනවා. එහෙමනම් අපි නැවත දවසක අලුත් විෂය කරුණක් පිළිබඳව සාකච්ඡා කරන්න සම්බන්ධ වෙමු. නම් සුබ දවසක්. බොහොම